වතුර පිරුණු වීදුරුවක බර ඇත්තටම කොච්චරක් වෙන්න පුළුවන්ද? ඒකේ නියම බර වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ඔයා ඒක කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියන එකයි. මේ වතුර වීදුරුව ඔයා විනාඩියක් අල්ලගෙන හිටියොත් ඒ තරම් ගැටලුවක් වෙන එකක් නැති වුණා. ඔයා ඒක පැයක් එක දිගටම අල්ලගෙන හිටියොත් ඔයාගේ අත රිදෙන්න ගන්නවා. ඒ වගේ මේ වතුර වීදුරුව ඔයා එක දිගටම දවසක්ම අල්ලගෙන හිටියොත් ඔයාගේ අත වෙවුලන්න අරන් පණ නැති වෙලා යනවා. සමහර විට සදාකාලයටම සුව කළ නොහැකි විශාල වේදනාවක් වුණත් ඒ නිසා ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නත් ඔයාගේ මනස බර කරලා ඔයාට වේදනා ගේන්නේ එහෙමයි. ඕනම ඍණාත්මක දෙයක් ගැන පුංචි මොහොතකට හිතුවට කමක් නෑ. ඒ දවස තිස්සෙම දිගින් දිගටම ඔයා ඒ ගැනම හිතා හිටියොත් ඔයාගේ හදවතට අනිවාර්යයෙන්ම ලොකු මහන්සියක් දැනෙනවා. ඒ නිසා මතක තියාගන්න. ඕනෑම දවසක් ඉවර වෙද්දී ඒ වතුර වීදුරුව අනිවාර්යෙන්ම බිමින් තියන්න. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න. තවත් මෙවැනි සංසුන් නිමේෂයන් සඳහා නිසල ආරණ්‍ය සමගින් රැඳී සිටින්න. එහෙනම් සුබ දවසක් ඔයාට.